මේ වීඩියෝකින් අපි කතා කරන්න යන්නේ තමන් ළඟ තියෙන ටෙක්ස්ට් එකක් එහෙම නැත්නම් ඉමේජ් එකක් 3D මොඩලයක් විදිහට රීඩිසයින් කරගන්න පුළුවන් AI tool එකක් ගැන. හරි අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ AI tool එක කියලා. අපිට Google එකට ගිහිල්ලා Hugging Face කියලා සර්ච් කරගන්න පුළුවන්. හරි ඊළඟට මෙතන අපිට වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. අපිට මේ link එක ක්ලික් කරලා වෙබ්සයිට් එකට යන්න පුළුවන්. හරි ඊළඟට අපිට මෙතන ගිහිල්ලා මෙතන ස්පේසස් කියන එක ක්ලික් කරලා යන්න පුළුවන්. හරි ඊළඟට අපිට මෙතන ගිහිල්ලා හොයාගන්න තියෙනවා AI මොඩල් එක. අපි බලමු මොකක්ද AI මොඩල් එක කියලා. හරි මෙතන තියෙන Hongyan 3D 2.0 AI මොඩල් එක. ඒකේ තියෙනවා text to 3D and image to 3D generation කියලා. හරි අපිට ඒක ක්ලික් කරලා යන්න පුළුවන්. හරි ඊට පස්සේ මොඩල් එක පොඩ්ඩක් ලෝඩ් වෙනවා. හරි ඊළඟට අපිට මෙතනින් ක්ලික් කරලා අපිට ඉමේජ් එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඉමේජ් එක අප්ලෝඩ් වුණා. ඊළඟට අපිට generate shape generate text to shape කියලා තියෙනවා. මෙතනදී අපිට ඕන නම් මෙතන text prompt කියන එකේ අපිට text එකක් දීලා ඒ අදාළ text එකට අවශ්‍ය විදිහට 3D model එක ඩිසයින් කරගන්න පුළුවන්. දැන් මම මෙතනදී කරන්නේ image එක prompt එක විදිහට දීලා එතනින් 3D model එක ඩිසයින් කරගන්න එක. හරි. මෙහෙම ගිහිල්ලා හරි. ඊට අපිට මෙතන ක්ලික් කරන්න තියෙන්නේ. ඊළඟට loading process එක වෙනවා. තප්පර 78ක් processing එකේ time එක හරි අපේ මොඩල් එක මේ විදිහේ ප්‍රොසෙස් වෙලා ඉවරයි. දැන් මෙතෙන්ට ලෝඩ් වෙන්න තමයි තියෙන්නේ. අපි බලමු. හරි මේ විදිහට අපිට අපේ 3D මොඩල් එක බලා ගන්න පුළුවන්. තරම හරිම ලස්සන විදිහට ඒක 3D මොඩල් එකක් විදිහට ඒක ඩිසයින් කරලා දෙනවා. මම මෙතනදී අප්ලෝඩ් කරේ Honda Vezel එකේ 2024 version එක. ඒ විදිහට අපිට ඩිසයින් කරගන්න පුළුවන්. හරි අදට අද අපේ මේ වීඩියෝ ඉවර වෙනවා. තවත් මේ වගේ ටෙක් රිලේටඩ් වීඩියෝ බලන්න කැමති නම් මාෂ්මිලෝ බුක්ස් අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.